Hi cuties කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න වෙනද වගේම මගේ අද වීඩියෝ එකටත් මම ඔයාලව ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. ඔන්න අද නම් මට තියෙන ටිකක් busy schedule එකක්. ඉතින් ඒ වගේ දවසට කොහොමද මම මගේ studies ටිකත් balance කරගෙන මගේ ඉතුරු වැඩ ටිකත් කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. හැමදාමත් වගේ ෆොෂ් එකක් එහෙම දාලා පහන තියලා තමයි මම මගේ මේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ස්ටඩි ටේබල් එක. මගේ ස්ටඩි ටේබල් එක උඩ ගොඩාක් ලොකු දේවල් නැහැ. මට ඕනම කරන අයිටම්ස් ටිකක් විතරයි මගේ ස්ටඩි ටේබල් එක උඩ තියෙන්නේ. හැමදාම වගේ මෙන්න මේ විදිහට හඳුන් කූරකුත් පත්තු කරලා මම මගේ වතුර බෝතලෙත් තියාගත්තා. දැන් තියෙන්නේ මට මගේ වැඩ ටික පටන් ගන්න. ස්ටඩීස් ටික කරන ගමන් මම මේ දැන් හදන්නේ ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතන ස්ටඩි ටිප් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං අද ඉඳන් මෙන්න මේ විදිහට වැඩ කරනවා, මං අද ඉඳන් මෙන්න මෙච්චරක් වැඩ කරනවා කියලා හිතලා ඔයාලා කීයක් නම් මේ වෙනකොට ටයිම් ටේබල් හදලා ඇතිද? මං නම් මේ වෙනකොට ඒ වගේව ගොඩක් ගහලා තියෙනවා. හැබැයි ඒ වුණාට මං ඒ එකක්වත් නම් හරියටම කරලා නැතුව ඇති. ටයිම් ටේබල් එකකට වැඩ කරගෙන යනකොට මොකක්ම හරි දෙයකින් මොකක්ම හරි එකක් මිස් වෙනවමයි. ඊට පස්සේ මගේ හැරුණු එක ඊළඟ දවසට දාගෙන කරනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට ඒක කරන්න වෙන්නේ නැහැ. තව තවත් ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ. සමහර අයට නම් මේ ටයිම් ටේබල් ෂෙඩියුලින් කියන්නේ සුපිරියටම කරන්න පුළුවන් දෙයක්. මං හැබැයි මේ කියන්නේ ටයිම් ටේබල් එකකට හරියටම වැඩ කරගන්න බැරි අයට. මාත් මේක කරලා බැලුවා. මොකද්ද දන්නවද? මෙන්න මේකයි. ඔයා දවසට එක වැඩක් අරගෙන ඒ වැඩේ කරගෙන යන බෝරින් වගේ නම් වැඩ දෙකක් තුනක් වගේ කරන එක. හරි, අපි දැන් මෙහෙම හිතමුකෝ. ඔයා මොකක් හරි පේපර් එකක් කරනවා. ඒක කම්ප්ලීට්ලි ඉවර කරනවා කියලා. ඉවර කරලා වැරදින තැන් තියෙනවනේ. ඒවා පොත් අරගෙන පෙරලලා තියරි ටික බලනවා. හරියටම එන්න ඕන උත්තරේ තියරි වලින් බලලා හදාගෙන පස්සේ මාකින් එක බලනවා. එක ෆුල් පේපර් එකක් කළා කියලා කියන්නේ ඒ දවසේ කම්ප්ලීට් තියරි ඔක්කොම මතක් වුණා කියන එකනේ. ඉතින් ඔයා හිතා ගන්න ඕනේ ඔයා ඒ දවස ඇතුළත පටන් ගත්ත වැඩේ කට්ටක් කාලා හරි ඉවර කරනවා කියන එක. එකම වැඩක් එක දිගට කරගෙන යන්න ඔයාට අමාරු නම් ඔයාට පුළුවන් දවසට වැඩ දෙකක් තුනක් මාරුවෙන් මාරුවට කරගෙන යන්න. ඩේලි ඔයාගේ මේ විදිහට වැඩ ටික කරගෙන ගියත් ඔයාගේ ගොඩ ගැහුණු වැඩ ටික කම්ප්ලීට්ලි සෙටල් කරගන්න ඔයාට පුළුවන්. ඒ චූටි ස්ටඩි ටිප් එක ෂෙයා කරේ මම වගේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න බැරි අයට. හරිද? ඉතින් කතාවෙන් කතාව මම මේ දැන් හදන්නේ මගේ ස්ටඩීස් ටිකත් ඉවර කරලා වොෂ් එකක් එහෙම දාලා මට ආපු ඕඩර් එකක් රෙඩි කරන්න. හරි, ඒක හදන ගමන් මගේ මේ චූටි ඉන්විටේෂන් එක ඔයාට channel එකත් subscribe කරගෙන යන්න. ඒ වගේම like කරන්න, share කරන්න, ඔයාගේ ලස්සන අදහස පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මගේ මේ අද පුංචි වීඩියෝ එක ස්ටඩි කරන ඔයාට චූටිම හරි උදව්වක් වෙයි කියලා. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.